Hi friends! කොහොමද ඔයාලට? ඔන්න මම අදත් තව අලුත් ලස්සන කතාවක් ඔයාලට අරගෙන ආවා. මේක ටිකක් ශෘංගාරාත්මක කතාවක් නිසා පොඩි අයයි මේ වගේ කතාවලට අකමැති අයයි නම් බලන්න එපා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු අද කතාව බලන්න. තාරිකාට වයස 20යි. කවින්ට 22යි. ඔවුන් විවාහ වෙලා අවුරුදු 2ක් විතර වෙනවා. තාරිකා වැඩ කරනවා බැංක් එකක. සරල ජීවිතයක්. ඇයි කැමති සාමාන්‍ය ඇඳුම් වලට. ජීන්ස්, ටොප්, ගවුම්. කවින් IT කම්පැනි එකක වැඩ කරනවා. හොඳ වැටුපක් ලැබෙන නිසා ජීවත් වෙන්න පහසුයි. ඔවුන්ගේ ජීවිතයේ විශේෂ දෙයක් නැහැ. සාමාන්‍ය යුවලක්. එකිනෙකාට ආදරෙයි, විශ්වාස කරනවා. ඒ ජීවිතය මදක ඒකාකාරී. එකම කතා, එකම තැන්, එකම මිතුරෝ. එදා සිකුරාදා උදෑසන කවින්ගේ කම්පැනි එකෙන් ඔහුට කිව්වා තාරිකා එක්ක මිරිස් රිසෝට් එකට යන්න. සතියන්තයක්. කම්පැනි එකෙන් ගිෆ්ට් එකක්. තාරිකා සතුටු වුණා. "වව්! අපි මුහුදට යනවා." සෙනසුරාදා උදේ වුන් පාරේ බැස්සා. තාරිකා අඳින් හිටියේ නිල් පාට ජීන්ස් එකක් එක්ක සුදු පාට ටී-ෂර්ට් එකක්. කොණ්ඩේ පොනිටේල් එකක් බැඳලා. සරලයි, ලස්සනයි. කවින් කැෂුවල් ජීන්ස් එකක් එක්ක ෂර්ට් එකක්. පැය දෙකමාරක ගමනකින් පස්සේ උන් රිසෝට් එකට ළඟා වුණා. සුදු පැහැති විශාල ගොඩනැගිල්ලක්. වටපිට පොකුණු, උද්‍යාන, මුහුදු වෙරළ. තාරිකා ඇස් විශාල කරගෙන බැලුවා. කවින් මේක හරිම ලස්සනයි. රූම් එක චෙක් කරගෙන උන් කාමරයට ගියා. විශාල ඇඳක්, බැල්කනි එකක්, මුහුදු දැක්ක. තාරිකා බැල්කනියට දිව ගියා. කවින් බලන්න මුහුද. සවස් වරුවේ උන් නාලා හොඳට සුවපත් වෙලා පූල් සයිඩ් බාර් එකට ගියා. එතන මේස ටිකක්, සෝෆා ටිකක්, වටපිටා තවත් මිනිස්සු. පවුල්, යුවලා, යාළුවෝ. තාරිකා සහ කවින් සෝෆා එකක වාඩි වුණා. ජූස් දෙකක් ඕඩර් කළා. වටපිටාව සුව පහසුයි, ලස්සනයි. ටික වෙලාවකට පස්සේ තව යුවලක් එනවා දැක්කා. පිරිමියා උසයි, හොඳ හැඩයක්. සුදු ෂර්ට් එකක් එක්ක කළු ෂෝටක්. වයස 38ක් විතර වෙයි. ඔහු එක්කෙන කාන්තාව දැක්කම තාරිකාගේ හුස්ම හිර වුණා. ඒ කාන්තාවගේ වයස 36ක් විතර වෙයි. ඒ තරුණියක් වගේ පෙනෙනා. මුහුණ පරිපූර්ණයි. පිරිසිදු සම, විශාල ඇස්, රතු තොල්, සිනාව ආකර්ශනීයයි. කොණ්ඩේ දිගයි, දුමුරු පාටයි, හොඳ හැඩයක්. ඒත් හැම දෙයකටම වඩා ඇයගේ ඇඳුම තාරිකාගේ අවධානය ඇදගත්තා. රතු පාට කෙටි ඩ්‍රෙස් එකක්. උකුල් මැද වෙනකම් විතරයි. දිගු කකුල් සම්පූර්ණයෙන් පෙනෙනා. සිනිදුයි, පිරිපුන්, ලස්සනයි. ඩ්‍රෙස් එක උඩ කොටස ගැඹුරු V neckline එකක්. පියයුරු විශාලයි, හොඳින් හැඩවෙලා. ඩ්‍රෙස් එක ඇගේ ශරීරයට තදින් ගැලපෙනා. ඉන සිහින්, බඩ පැතලි, උකුල් වක්‍රයි. හයි හීල්ස් අඳින් හිටියා. ඇගේ ඇවිදීම විශ්වාසයෙන් පිරිපුන්. තාරිකා බලාගෙන හිටියා. ඇය මෙහෙම විශ්වාසශීලී, මෙහෙම විවෘත කාන්තාවක් දැකලා නැහැ. කවින් බැලුවා. ඔහුගේ ඇස් ඒ කාන්තාව මත. දෙන්න ළඟම තිබුණු සෝෆා එකක වාඩි වුණා. පිරිමියා බාර් එකෙන් කොක්ටේල් දෙකක් ගත්තා. කාන්තාව වාඩි වෙද්දී ඇගේ ඩ්‍රෙස් එක තව උඩට ගියා. කකුල් තව පැහැදිලි වුණා. ඇය කකුලක් මත කකුලක් තියාගෙන වාඩි වුණා. ඊටාම ස්වභාවිකව. පිරිමියා හැරිලා තාරිකා සහ කවින් දෙස බැලුවා. සිනාසුනා. "හෙලෝ, ඔයාලත් නිවාඩුවකට ආවද?" කවින් සිනාසුනා. "ඔව්, අපි කොළඹෙන්. මම කවින්, මේ මගේ බිරිඳ තාරිකා." "මම චමින්ද, මේ නදීකා, කොළඹෙන්ම." පිරිමියා කිව්වා. නදීකා තාරිකා දෙස බැලුවා. "ඔය හරිම ලස්සනයි. විවාහ වෙලාද?" තාරිකා ලැජ්ජා වුණා. "ඔව්, අවුරුදු 2ක් විතර." "අපි විවාහ වෙලා අවුරුදු 14ක්. දරුවෝ දෙන්නෙක් ඉන්නවා." නදීකා කිව්වා. "දරුවෝ කොහෙද?" කවින් ඇහුවා. "අපි ඔවුන්ව අම්මාගේ ගෙදර තියලා ආවා. සේවිකාවක් ඉන්නවා ඔවුන් බලා ගන්න. අපිට පොඩ්ඩක් වෙලාවක් අවශ්‍යයි අපි දෙන්නටම." චමින්ද කිව්වා. කතා බහ ගැලපෙන්න පටන් ගත්තා. චමින්ද සහ නදීකා ඊටාම මිත්‍රශීලී. ඔවුන් කතා කළා ජීවිතය ගැන, කොළඹ ගැන, දරුවන් ගැන. "මගේ බිස්නස් එකක් තියලුවා. අපිට සල්ලි ටිකක් තියෙනවා. හොඳ නිවසක්, සේවිකාවෝ, රියදුරු. ඒත් අපි සරලව ජීවත් වෙන්න උත්සාහ කරනවා." චමින්ද කිව්වා. "ඔයාලා කොහෙද ඉන්නේ?" චමින්ද ඇහුවා. "දෙවන මහලේ, රූම් 204." කවින් කිව්වා. "අපි තුන්වන මහලේ ස්වීට් එකක. අපි මේ රිසෝට් එකට කැමති. අපි මීට කලිනුත් ආවා." නදීකා කිව්වා. සවස් 6ට විතර නදීකා කිව්වා අපි රූම් එකට යනවා වොෂ් එකක් දාන්න. රෑ 8ට අපි රෙස්ටුරන්ට් එකේ හමු වෙමුද? අපි 4 දෙනාම එකට ඩිනර් ගමු. තාරිකා කවින් දෙස බැලුවා. කවින් සිනාසුණා. "ඔව්, ෂුවර්." "හොඳයි. එහෙනම් රෑ 8ට." චමින්ද කිව්වා. චමින්ද සහ නදීකා නැගිටලා ගියා. තාරිකා බැලුවා නදීකා ඇවිදින විදිහ.
උකුල් චලනය වෙනවා, හයි හීල්ස් එක්ක කකුල් තව දිගට පෙනෙනවා. කවින් ඇය හරිම විශ්වාසයෙන් ඉන්නේ නේද? තාරිකා කිව්වා. ඇය මෙච්චර කෙටි ඇඳුම් අඳිනවා. හැම දෙනාම බලනවා. ඇය ලස්සනයි. ඇය දන්නව එක. තාරිකා හිතුවා. රේ 8ට තාරිකා සහ කවින් රෙස්ටොරන්ට් එකට ගියා. තාරිකා අඳගෙන හිටියේ ඇයගේ ලස්සනම ඩ්‍රෙස් එක. කහ පාට දන හිස දක්වා උරහිස් පෙන්වන. ලස්සනයි ඒත් සරලයි. කවින් කළු ෂර්ට් එකක් එක්ක ජීන්ස්. මේසෙක වාඩි වුණා. ටික වෙලාවකට පස්සේ චමින්ද සහ නදීකා ආවා. නදීකා දැක්කම තාරිකා ආයෙත් පුදුමයටපත් වුණා. චමින්ද සුදු ලිනන් ෂර්ට් එකක් එක්ක කළු ට්‍රවුසර්ස්. හොඳ පෙනුමක්. ඒත් නදීකා අඳින් හිටියේ කළු පාට සිහින් ඩ්‍රෙස් එකක්. මේක දවල්ට අඳින් හිටියකටත් වඩා කෙටි. කලව මැද දක්වා විතරයි. ස්ට්‍රැප්ලස්. උරහිස් සම්පූර්ණයෙන් හෙළියේ. පියයුරු තද කළු රෙදි වලින් ආවරණේ. හැඩය පැහැදිලියේ. ඩ්‍රෙස් එක ශරීරයට ඇලිලා හැම වක්‍රයක්ම පෙන්නනවා. කකුල් හයි හීල්ස් එක්ක තව ලස්සන. කොණ්ඩේ ලූස් වේව් එකක්. හෙලෝ සෝරි අපි පොඩ්ඩක් ලේට්. නදීක සිනාසුණා. ඔවුන් මේසේ වාඩි වුණා. නදීක වාඩි වෙද්දී ඩ්‍රෙස් එක තව උඩට ගියා. කෑම ඕඩර් කළා. වයින් බෝතලයක් ඕඩර් කළා. කතා කරන්න පටන් ගත්තා. තාරිකා ඔය හරිම ලස්සනයි. ඔයාගේ ඩ්‍රෙස් එක හරිම නයිස්. නදීකා කිව්වා. තාරිකා ලැජ්ජා වුණා. ස්තුතියි. ඔයත්? ඔව් මං කැමතියි මේ වගේ ඩ්‍රෙස් වලට. මට විශ්වාසයි මගේ ශරීරය ගැන. මම ජිම් යනවා, යෝගා කරනවා. නදීකා කිව්වා. ඔයාගේ ඇඟ මාර ෆිට්. කවින් කිව්වා. නදීක සිනාසුණා. ස්තුතියි කවින්. චමින්ද සිනාසුණා. නදීක කැමති ප්‍රශංසාවලට. ඈ කැමති මිනිස්සු ඇය දිහා බලනවට. ඇත්තදම? තාරික පුදුමෙන් ඇහුවා. ඔව් මම කැමතියි. මට සතුටක් දැනෙනවා එතකොට. නදීකා කිව්වා. කෑම ආවා, වයින් බීවා, කතා කළා. නදීකගේ අත තාරිකගේ අත මත තිබුණා. තාරිකාට දැනුණා ඒ ස්පර්ශය. උණුසුම් මෘදු. අපි ටිකක් බිසි. ඒත් අපි දෙන්නටම වෙලාවක් දෙනවා. අපේ සම්බන්ධතාවය වැදගත්. චමින්ද කිව්වා. ඔයාලා ගොඩක් සතුටින් ඉන්නවා වගේ. කවින් කිව්වා. ඔව් අපි ඊටාම සතුටින්. අපි විශ්වාස කරනවා එකිනෙකාව. අපි විවෘතව කතා කරනවා. චමින්ද කිව්වා. නදීක චමින්ද දෙස බැලුවා. අපිට විශේෂ සම්බන්ධතාවයක් තියෙනවා. අපි කැමති නව දේවල් අත්විඳින්න. නව දේවල්? තාරික ඇහුවා. නදීක වයින් ටිකක් බීලා කිව්වා. අපි ස්විංගර්ස්ලා. තාරිකගේ ඇස් විශාල වුණා. ස්විංගර්ස්? ඔව්. අපි සමහර විට අනිත් කපල්ස් එක්ක අත්දැකීම් බෙදා ගන්නවා. චමින්ද සරලව කිව්වා. කවින් පුදුමයටපත් වුණා. ඔයාලා එකිනෙකාව හුවමාරු කරගන්නවද? ඔව්. අපි අවුරුද්දකට විතර පෙර පටන් ගත්තා. මුලින් අපි බයෙන් හිටියා. පසු අපි අත්හදා බැලුවා. දැන් අපි කැමති. නදීකා කිව්වා. තාරිකාගේ හදවත වේගෙන් ගැහුණා. ඒත් ඔයාලට ඊර්ෂ්‍යා හිතෙන්නේ නැද්ද? මුලින් අපි බයෙන් හිටියා එක ගැන. ඒත් අපි තේරුම් ගත්තා මේක ආදරය ගැන නෙවෙයි. මේක සතුට ගැන, අත්දැකීම් ගැන, විශ්වාසය ගැන. චමින්ද කිව්වා. අපි එකිනෙකාව ආදරය කරනවා. ඒත් අපි කැමති අපේ සම්බන්ධතාවයේදී වෙනසක් එකතු කරගන්න. නදීකා කිව්වා. තාරිකා නිහඬව හිටියා. මනසේ සිතුවිලි කැරකෙනවා. ඔයාලා කොහොමද කරන්නේ? අපි සමහර විට පාටි වලට යනවා. ඒ වගේ අනිත් කපල් ඉන්නවා. සමහර විට අපි හුවමාරු කරනවා. නදීකා කිව්වා. ඔයාලට මේක අමුතු වෙන්න පුරුවන්. ඒත් අපිට එය ස්වභාවිකයි. අපි විශ්වාස කරනවා. අපි විවෘතයි. චමින්ද කිව්වා. වයින් තව ටිකක් බීවා. කතා බහ දිගටම ගියා. නදීකා සහ චමින්ද කතා කළා ඔවුන්ගේ අත්දැකීම් ගැන. නදීක තාරිකා දෙස බැලුවා. තාරිකා, ඔයා කවදා හරි හිතලා තියෙනවද මේ ගැන? තාරිකා ලැජ්ජා වුණා. මම නැහැ. ඒත් දැන් ඔයා කැමතිද? නදීක ඇහුවා. තාරිකාගේ ඇස් දිහා බලාගෙන. තාරිකා කවින් දෙස බැලුවා. මම දන්නේ නැහැ. ඔයා ලස්සනයි තාරිකා. ඔයාගේ ශරීරය ලස්සනයි. ඔයාට හැකියාව තියෙනවා. නදීක කිව්වා. තාරිකාගේ මුහුණ රතු වුණා. අපි හෙට රෑ ටිකක් විශේෂ දෙයක් සැලසුම් කරලා තියෙනවා. අපේ ස්වීට් එකේ කුඩා පාටියක්. ඔයාලා එන්න කැමතිද? චමින්ද ඇහුවා. පාටියක්? කවින් ඇහුවා. ඔව්, අපි 4 දෙනයි විතරයි. තාරිකා කවින් දෙස බැලුවා. අපි හිතන්න ඕන. තාරිකා කිව්වා. හරි. එන්න. කිසිම බලපෑමක් නැහැ. නදීක කිව්වා. තාරිකාගේ අත මත ඇගේ අත තබමින්. තාරිකාට දැනුණා නදීකාගේ ස්පර්ශය. උණුසුම් මෘදු. හදවත වේගවත් වුණා. හරි. අපි එනවා. කවින් කිව්වා. පර්ෆෙක්ට්. හෙට රෑ 8ට අපේ ස්වීට් එකට. 305. චමින්ද සිනාසුණා. ඩිනර් එක ඉවර වුණා. ඔවුන් එකිනෙකාව වෙන්ගුණා. තාරිකා සහ කවින් රූම් එකට ආවා. රූම් එකේ තාරිකා ඇඳේ වාඩි වුණා. කවින්, අපි මොනවද කළේ?
අපි එකඟ වුණා යන්න. කවින් අය ළඟ වාඩි වුණා. තාරිකා අපිට බලන්න පුළුවන්. අපිට කැමති නැත්තම් අපි නතර වෙනවා. ඒත් කවින් ඔවුන් ස්විංගර්ස්ලා. අපි බලමු. අපි සුව පහසු නැත්තම් අපි යන්නේ නැහැ. කවින් කිව්වා. ඒත් ඔහු ඇත්තටම කුතුහලයි. නදීකාගේ ශරීරය, ඇගේ විශ්වාසය, ඇගේ විවෘතභාවය තාරිකත් කුතුහලයි. නදීක මෙච්චර ලස්සන, මෙච්චර විශ්වාසශීලී. ඒ රෑ ඔවුන් එකිනෙකා වැළඳගත්තා. ඒත් සිතුවිලි හෙට රෑ ගැන. ඊළඟ දවසේ තාරිකා සහ කවින් මුහුදු වෙරළට ගියා. පූල් එකේ සැහැල්ලු වුණා. ඒත් සිතුවිලි නිතරම රෑ ගැන. සවස්වරුවේ තාරිකා කිව්වා. කවින් මම මොනවාද අඳින්නේ? ඔයාට සුව පහසු දෙයක්. කවින් කිව්වා. තාරිකා ඇඳුම් බැලුවා. සියල්ලම සරලේවා. නදීකා වගේ විවෘත ඇඳුම් නැහැ. රෑ 7:00ට ඔවුන් නෑලා සූදානම් වුණා. තාරිකා අඳින් හිටියේ ඇයගේ ලස්සනම ඩ්‍රෙස් එක. නිල් පාට, දණහිස දැක්වා, ස්ට්‍රැප්ස් වලින් උරහිස පෙන්නන එකක්. කකුල් නිරාවරණ වුණ එකක්. කොණ්ඩේ ලූස් දාලා මේකප් ටිකක්. කවින් කළු ෂර්ට් එකක් එක්ක ජීන්ස්. ඔයා ලස්සනයි. කවින් කිව්වා. මට බයයි. තාරිකා කිව්වා. අපි දෙන්නම ඉන්නවනේ. අපි බලමු මොකද වෙන්නේ. කවින් කිව්වා. රෑ 8ට ඔවුන් 3 වන මහලට ගියා. කවින් දොර තට්ටු කළා. "හෙලෝ, එන්න ඇතුළට." ඔවුන් ඇතුළට ගියා. ස්වීට් එක විශාලයි. ලිවිං රූම්, විශාල ඇඳක් තියෙන බෙඩ්රූම්, බැල්කනියත්, සෝෆා, මේසේ සියල්ලම අලංකාරයි. නදීකා ලිවිං රූම් එකේ හිටියා. තාරිකා දැක්කම හුස්ම හිර වුණා. නදීකා අඳින් හිටියේ රිදී පාට සිල්ක් ජම්ප් සූට් එකක්. ගැඹුරු V neck line එකක්. ක්ලීවේජ් එක පෙකණිය දක්වාම. පියුදුරු පොඩි රෙදි කෑල්ලකින් පමණක් වැහිලා හැඩය සම්පූර්ණයෙන්ම පේනවා. ජම්ප් සූට් එකේ ඉන, බඩ, උකුල හැඩ පැහැදිලි කරනවා. විලුඹ දක්වා දිගයි. ඒත් කකුල් කලවා දක්වා පැට්ටන් පළලා. කකුල් ලස්සනට පේනවා. හයි හීල්ස් දාලා. කොණ්ඩේ ඉහළට බැඳලා. තාරිකා, කවින් එන්න වාඩි වෙන්න. නදීකා සිනාසුණා. ඔවුන් සෝෆා එකේ වාඩි වුණා. චමින්ද වයින් ගෙනාවා. සෑම දෙනාම වීදුරු අතට ගත්තා. අපි සතුටුයි ඔයාලා ආවට. චමින්ද කිව්වා. ඔවුන් කතා කරන්න පටන් ගත්තා. නදීකා සහ චමින්ද සුහදශීලී. තාරිකා සහ කවින්ට සුව පහසු කළා. නදීකා තාරිකා ළඟ වාඩි වුණා. තාරිකා, ඔයා අද රෑ හරිම ලස්සනයි. ස්තුති. ඔයාත් අපූරු පෙනුමක්. තාරිකා කිව්වා. මම කැමතියි ලස්සනට ඇඳුම් අදින්න. නදීකා කිව්වා. නදීකා තමන්ගේ අත තාරිකාගේ අත මත තැබුවා. තාරිකා, ඔයා නර්වස්ද? තාරිකා සිනාසුණා. පොඩ්ඩක්. එය ස්වභාවිකයි. අපි සෙමින් යමු. කිසිම බලපෑමක් නැහැ. නදීකා කිව්වා. වයින් බීවා. කතා බහ දිගටම ගියා. නදීකාගේ අත තාරිකාගේ අත මත තිබුණා. තාරිකාට දැනුණා ඒ ස්පර්ශය. උණුසුම්, මෘදු. නදීකා තාරිකා වෙතට ළඟට ගියා. තාරිකා, ඔයා ඊටාම ලස්සනයි. මට ඔයාව තව හොඳින් බලාගන්න ආසයි. තාරිකාගේ හදවත වේගවත් වුණා. මමත් කැමතියි. නදීකා තාරිකාගේ කොණ්ඩේ මත ඇඟිල්ලගෙන ගියා. ඔයාගේ කොණ්ඩේ හරිම ලස්සනයි. තාරිකාට දැනුණා එම ස්පර්ශය. සියුම්, උණුසුම්. චමින්ද කවින් ළඟ වාඩි වුණා. කවින්, ඔයා ලකි. ඔයාගේ බිරිඳ ලස්සනයි. කවින් තාරිකා දෙස බැලුවා. "ඔව්, ඇය ඊටාම ලස්සනයි. ඔයා කැමතිද අපි දෙන්න එක්ක ඉදිරියට යන්න?" චමින්ද ඇහුවා. කවින් හුස්මක් ගත්තා. තාරිකා දෙස බැලුවා. තාරිකා ඔහු දෙස බැලුවා. ඇගේ ඇස් වලින් ප්‍රශ්නයක්. කවින් හිමිහිට හිස වැනුවා. තාරිකා හුස්මක් ගත්තා. "හරි, අපි try කරමු." නදීකා සිනාසුණා. "අපි සෙමින් යමු." නදීකා තාරිකාගේ මූණ දෙස බැලුවා. "මට ඔයාව සිප ගන්න පුරුවන්ද?" තාරිකාගේ හදවත තදින් ගැහුණා. නොදන්නා කාන්තාවක්. ඒත් මේ මොහොතේ ඈ කැමති වුණා. "හරි." තාරිකා හිමිහිට කිව්වා. නදීකා තාරිකා වෙතට නැමුණා. ඇගේ තොල් තාරිකාගේ තොල් මත තැබුවා. මෘදු සිප ගැනීමක්. තාරිකාට දැනුණා නදීකාගේ තොල්. මෘදු, උණුසුම්. ඇය සිප ගත්ත නැවත. මෙවර ගැඹුරින්. නදීකාගේ අත් තාරිකාගේ මූණ මත තිබුණා. කවින් බලාගෙන හිටියා. ඔහුගේ බිරිඳ වෙනත් කාන්තාවක් සිප ගන්නවා. හදවත වේගවත් වුණා. අමුතු හැඟීමක්. ඊර්ෂ්‍යාවක්, ඒත් උද්වේගයක්ද. චමින්ද කවින්ගේ උරහිස් මත අත තැබුවා. "මේක අපූරු දසුණක් නේද?" කවින් හිස වැනුවා. නදීකා සහ තාරිකා සිප ගන්නවා. වැළඳ ගන්නවා. නදීකාගේ අත් තාරිකාගේ පිටේ ඉන මත. තාරිකාගේ අත් නදීකාගේ උරහිස් මත. ඇයට දැනෙනවා නදීකාගේ ශරීරය. උණුසුම්, මෘදු. නදීකා තාරිකාගේ බෙල්ලට සිප ගත්තා. තාරිකාට දැනුණා ඒ ස්පර්ශය. හුස්ම හිර වුණා. "ඔයා ඊටාම ලස්සනයි. ඔයාගේ සම මෙච්චර සිහිල්." නදීකා කනේ කිව්වා. චමින්ද කිව්වා, "අපි බෙඩ්රූම් එකට යමුද?"
නදීකා සිනාසුනා. හරි. 4 දිනාම නැගිට්ටා. බෙඩ්රූම් එකට ගියා. විශාල ඇඳක්, මෘදු ආලෝකයක්. නදීකා තාරිකා වෙතට හැරුණා. අපි දෙන්න ඉස්සෙල්ලා යමුද? ඔහෙලා බලන් ඉන්නවා. තාරිකා කවින් දෙස බැලුවා. කවින් හිස වැනුවා. නදීකා තාරිකාව වැළඳගත්තා. නැවත සිපගත්තා. ඇගේ යත් සෙමින් තාරිකාගේ ඇඳුමේ සිප්පරය උයුරු කළා. ඇඳුම සෙමින් පහළට ගියා. කවින් සහ චමින්ද පැත්තකින් වාඩි වුණා බලාගෙන. නදීකා තාරිකාව ඇඳටගෙන ගියා. ඔවුන් දෙන්න ඇඳේ වැතිරි වුණා. නදීකා තාරිකාව සිපගත්තා. මුහුණ, බෙල්ල, උරහිස්. ඇගේ යත් ශාරීරිය පුරා ගියා. කවින් බලාගෙන හිටියා. ඔහුගේ බිරිඳ වෙනත් කාන්තාවක් සමග. ඇගේ සතුට, ඇගේ ප්‍රතිචාර. ඔහුට දැනුණා උද්වේගයක්. නදීකා සෙමෙන් තාරිකාව සතුටු කළා. තාරිකාගේ හුස්ම වේගවත් වුණා. ශරීරය චලනය වෙනවා. තාරිකාට වචන හොයාගන්න බැරි වුණා. නදීකා දිගටම තාරිකාව සතුටු කළා. තාරිකාගේ හුස්ම වේගවත් වුණා. ශරීරය තද වුණා. පිටුපසු ඇය උච්ච ස්ථානයට ලංගුණා. තද හැඟීමක්, සතුටක් මුළු ශරීරය පුරා විදිහක් දියා. නදීකා ඇය වැළඳගත්තා. ඔයා අපූරුයි. චමින්ද නැගිට්ටා. දැන් අපේ වාරිය? නදීකා සිනාසුනා. ඔව්, දැන් අපි හුවමාරු කරමු. තාරිකා කවින් දෙස බැලුවා. කවින් ඇය දෙස බැලුවා. ඔවුන් එකිනෙකා දෙස බැලුවා. හුස්මක් ගත්තා. නදීකා එඳෙන් නැගිට්ටා. කවින් වෙතට ගියා. කවින්, ඔයාගේ වාරිය. කවින් නැගිට්ටා. නදීකා ඔහුව වැළඳගත්තා. සිපගත්තා. චමින්ද තාරිකා වෙතට ගියා. තාරිකා ඔයා අපූරු කෙල්ලක්. තාරිකා ලැජ්ජ වුණා. වෙනත් පිරිමියෙක් එදිරියේ. ඒත් චමින්ද ඇය වැළඳගත්තා. සිපගත්තා. ඇගේ ස්පර්ශය ශක්තිමත්, උණුසුම්. කවින් සහ නදීකා ඇඳේ වෙනත් පැත්තේ. නදීකා කවින්ව සිපගත්තා. වැළඳගත්තා. ඇගේ ශරීරය ඔහුගේ ශරීරයත් සමග. චමින්ද තාරිකාව සිපගත්තා. මුහුණ, බෙල්ල. ඇගේ යත් ශරීරය පුරා ගියා. රාත්‍රිය පුරාම ඔවුන් 4 දෙනා එකිනෙකා සමග. සිප ගන්නවා, වැළඳ ගන්නවා, සතුටු කරනවා. තාරිකා සහ කවින් නව අත්දැකීම් ලබා ගත්තා. උදේ වෙද්දී ඔවුන් 4 දෙනාම ඇඳේ වැතිරිලා. සතුටින්. නදීකා සිනාසුනා. මේක අපූරු රාත්‍රියක්. තාරිකා කවින් වැළඳගත්තා. මට විශ්වාස කරන්න බැහැ අපි මේක කළා. කවින් ඇයව සිපගත්තා. අපිට නැවත හම්බෙන්න පුළුවන්, චමින්ද කිව්වා. නදීකා සතුටු වුණා. අපි සැලසුම් කරමු ආයෙ ට්‍රිප් එකක්. ඔවුන් 4 දිනාම එකිනෙකා වැළඳගත්තා. නව මිත්‍රත්වයක්, නව අත්දැකීම් සමගින්. තාරිකා සහ නවීන් හවස නැවත කොළඹ ආවා. ඔවුන්ගේ ජීවිතේ නව පරිච්ඡේදයක් ආරම්භ වුණා. එකිනෙකාට ආදරෙයි, විශ්වාසතේ. ඒත් දැන් තව දෙයක් තියෙනවා. නව අත්දැකීම්, නව මිත්‍රන්, නව ලෝකයක්. ඔවුන්ගේ මීළඟ හමුවීම, සම්බන්ධතාවයේ වර්ධනය සහ අලුත් අත්දැකීම් සමග දෙවන කොටසින් හමුවෙමු.